සුබ දවසක් වේවා සියලුම දෙනාට. අද දවසේදී අපි කතා කරනවා දකුණු පළාත විසින් 9 වසරේ ඉසුරුවෙනි පවත්වපු ඉතිහාස ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසේ විතර කතා කරන 2025 වර්ෂයේ තමයි මේ ප්‍රශ්න පත්‍රය යොමු කරන්නේ. එතකොට මේ ප්‍රශ්න පත්‍රයේ කෙටි පෙපරේ පිළිතුර මම ඔයාලට කලින් වීඩියෝ එකවලදී කතා කරලා තියෙනවා. අපේ channel එකට අලුත් කෙනෙක් අපිව subscribe කරලා ප්ලේලිස්ට් වලට දාලා ඇති 9 වසර අදාළ ප්‍රශ්න පත්‍ර හොයාගන්න පුළුවන්. වෙනත් පළාත් වාර පරීක්ෂණ වලට අදාළ ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. හොඳයි අපි එහෙනම් පේපරයට යමු. පළවෙනි ප්‍රශ්නේ ඔයාලට අනිවාර්යයි. තවත් ප්‍රශ්න 4කට පිළිතුරු සපයන්න තියෙන්නේ. පිළිතුරු සපයන්න ඕනි මුළු ප්‍රශ්න සංඛ්‍යාව. එතකොට ප්‍රශ්න 5යි. හොඳයි එහෙනම් මම මේක විස්තරාත්මකව පැහැදිලි කරන්නේ පිළිතුර විතරයි කියාගෙන යන්නේ. විස්තරාත්මකව ඔයාලට වෙනමම වීඩියෝ මාලාවක් මම ඉදිරියේදී ගෙන එනවා. හොඳයි එහෙනම් සපයා දී ඇති ලංකා සිටීමේ දක්වා ඇති අක්ෂර වලට අදාළ නම් පහත ලයිස්ට්ුවෙන් දොරා ඔබේ පිළිතුරු පත්‍රය ලියන්න. ඔයාලට එතකොට සිටීම අමුතුවෙන් ලකුණු කරන්න නැහැ. ඔයාලට තියෙන්නේ ලකුණු කරපු සිටීමේ දීලා තියෙන ස්ථාන අක්ෂර වලින් පිළිවෙලින් නම් කරන් තියෙන්නේ. ඔන්න යාපනයේ තියෙන්නේ මොන අක්ෂරයෙන්ද? යාපනය කියලා ලියලා ඉංග්‍රීසි අක්ෂරය ලියන්න තියෙනවා ඔයාලට. එහෙම නැත්නම් රෝමි ඉලක්කම ලිව්වා. පළවෙනි ප්‍රශ්නේ ආයන්නේ අර්ථේ රෝමි ඉලක්කම් 1. යාපනයේ දක්වලා තියෙන්නේ ඒ අක්ෂරයෙන්. ඒ වගේ පිළිතුර ලියාගෙන යන්න තියෙන්නේ. දෙවෙනි ප්‍රශ්නේ මේ දෙවෙනි කොටසේ ප්‍රශ්න ලියනකොට අනිවාර්යයෙන්ම ඔයාලගේ ප්‍රශ්න අංක ගැන සැලකිලිමත් වෙන්න. ප්‍රශ්න අංක ලියලා හරියට පිළිතුර ලියන්න. ඊළඟ දෙවොන්දර තුඩුව. දෙවොන්දර තුඩුව දීලා තියෙන්නේ F අක්ෂරයෙන් යටම තියෙනවා. ඊළඟට මඩ කලපුව. මඩ කලපුව දීලා තියෙන්නේ E අක්ෂරයෙන්. ඊළඟට කල්පිටිය B අක්ෂරයෙන් දීලා තියෙනවා. කලාවැව C අක්ෂරයෙන් දීලා තියෙනවා. දැදුරු ඔය දීලා තියෙනවා D අක්ෂරයෙන්. ඔය සිටීමේ ලකුණු හරියටම නිවැරදිව ලියුවොත් ලකුණු 6ක් හම්බ වෙනවා. ස්ථාන 6 හඳුනාගත්තොත්. හොඳයි ඊළඟට රූප සටහන් දෙකක් දෙනවා. රූප සටහන් AB ඇසුරෙන් පිළිතුරු සපයන්න තියෙන්නේ. ඔයාලගේ පෙළ පොතේ තියෙන රූප දෙන්නේ ඔයාලා. ඒක නිසා මේක ඕලෙවල් වලටත් එනවා. මේ විදිහටම ඒක නිසා හැම වෙලාවෙම පොතේ තියෙන හැම රූපයක් ගැනම පොඩි අවබෝධයක් තියාගන්න. ඒ රූපයෙන් දැක්වෙන්නේ කුමක්ද? ඒ රූපයෙන් දැක්වෙන්නේ මගුල් මඩුව. ඊළඟ මේ පිහිටා ඇති නගරය කුමක්ද? මහනුවර. මෙම ස්ථානයේදී අත්සන් කළ ඓතිහාසික ලියවිල්ල කුමක්ද? උඩරට ගිවිසුම. ඊළඟ B පින්තූරයෙන් දැක්වෙන හිමියන් නම් කරන්න. හික්කඩුවේ සී සුමංගල හිමි. මෙම හිමියන් පිහිට වූ පිරිවෙන කුමක්ද? මාලිගා කන්දේ විද්‍යෝදය පිරිවෙන. මෙම හිමියන් විසින් රචනා කළ ග්‍රන්ථයක් ලියන්න. සිදත් සංග්‍රහ සන්නස. ඊළඟ කාව්‍යසේකර සන්නස. දෙවෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශය යටත් කරගත් යුරෝපා රටවල් 3ක් නම් කරන්න. පෘතුගාලය ඔයාලගෙන් අහන්නේ මේ රටවල් 3 අහන්නේ. පෘතුගාලය, ඕලන්දය, එහෙම නැත්නම් නෙදර්ලන්තය, බ්‍රිතාන්‍ය. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියලා ලිව්වොත් මේකට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ජාතින් නෙවෙයි අහන්නේ රටවල් 3. ලන්දේසීන්ට පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම පිහිටුවීමේ බලපත්‍රය ලබා දුන් පසු එම සමාගමට ලැබුණු බලතල දෙකක් ලියන්න. කරුණු දෙකක් විදිහට ලියන්න තියෙන ලකුණු 4ක් හම්බ වෙනවා. ප්‍රදේශය යටත් කිරීමට, ඊළඟ ආසියාවේ වෙළඳාම් කිරීමට, ඊළඟ බලකොටු ඉදි කිරීමට, තවත් කරුණු විදිහට ආණ්ඩුකාරවරුපත් කිරීමට, අදාළ ප්‍රදේශ පාලනය කිරීමට ඔය කරුණු වලින් කරුණු දෙකක් ලියන්න තියෙන්නේ. නැවතත් කියන්නම් ප්‍රදේශ යටත් කිරීමට බලතල හම්බ වෙනවා. ආසියාවේ වෙළඳාම් කිරීමට බලතල හම්බ වෙනවා. බලකොටු ඉදි කිරීමට හම්බ වෙනවා බලය. ඊළඟට ආණ්ඩුකාරවරුපත් කිරීමට බලය හම්බ වෙනවා.
අදාළ ප්‍රදේශ පාලනය කිරීමට බලය හම්බ වෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ කිස්තු වර්ෂ 1638 ගිවිසුමේ ඇතුළත් ප්‍රධාන කරුණු දෙකක් ලියන්න. මතකද ඔයාලට කරුණු? පෘතුගීසින් මෙරටින් නෙරපා හැරීමට උඩරට රජුට සහාය දීමට ලන්දේසීන් එකඟ වීම. තවත් කරුණක් තමයි පෘතුගීසීන්ට එරෙහිව සටන් සඳහා ලන්දේසීන්ට වැයවන මුදල්, කුරුඳු, ගම්මිරිස් ආදී වෙළඳ ද්‍රව්‍ය ලබා දීම මගින් පියවීමට රජු එකඟ වීම. තවත් කරුණක් ගන්න පුළුවන් ඇතුන් හැර උඩරට සෙසු වෙළඳ ද්‍රව්‍ය මිලදී ගැනීමේ ඒකාධිකාරී අයිතිය ලන්දේසීන්ට ලබා දීම. ඊළඟට තවත් කරුණක් විදිහට රජු අදහස් කරන්නේ නම් පෘතුගීසීන්ගෙන් අල්ලා ගන්නා බලකොටු වල ලන්දේසි හමුදාව නතර කරවීමට එකඟ වීම. මේ කරුණු හතරෙන් එකක් ලියන්න තියෙන්නේ. කරුණු දෙකක් ලියන්න තියෙන්නේ. ඊළඟට B අක්ෂරයට දීලා තියෙනවා දෙවන රාජසිංහ රජතුමා ලන්දේසි දූතයාට ලබා දුන් තෑගි 3ක් සඳහන් කරන්න. රන් මාලයක් දීලා තියෙනවා, මුද්දක් දුන්නා, රන් පාවසුන් බන්ධනයක් දීලා තියෙනවා. ඔය කරුණු තුන ලියවෙන්න ඕනි. හොඳයි ඊළඟට තුන්වෙනි ප්‍රශ්නයට යමු. 3.1 පහත සඳහන් සිද්ධීන්ට සම්බන්ධ පුද්ගලයන් කවුරුන්දැයි පිළිවෙලින් සඳහන් කරන්න. රාජ්‍ය උරුමය අනුව පෘතුගාලයේ රජු බවට පත් වූ ඉස්පාඤ්ඤයේ රජතුමා. දෙවන පිරිප්පු. ඊළඟ B 1766 දී ලන්දේසීන් සමග ගිවිසුමකට එළඹි රජතුමා. නිවැරදි පිළිතුර කීර්තිසී රාජසිංහ. සීවීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ බිසව මිය යාම නිසා ශෝකය ප්‍රකාශ කිරීමට පැමිණි ලන්දේසි දූතයා. කොර්නේලියස් ටැකල්. 2. ලන්දේසීන් විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරවන ලද නව උසාවි වර්ග දෙකක් සඳහන් කරන්න. ඔයාලට දෙකක් කිව්වම් 4 5 ලියන්න යන්න එපා. ෂුවර් නම් දෙකක් ලියන්න. එකක් තමයි රාත් වෑන් ජස්ටිට් මහාධිකරණය. ඊළඟට සිවිල් උසාවිය එහෙම නැත්නම් ඊළඟට ලෑන්ඩ් රාත් එහෙම නැත්නම් ඉඩම් උසාවිය. ඊළඟට පිස්කල් උසාවි, දිසාවේ උසාවි, ගම්පති උසාවි. ඔය හයෙන් දෙකක් ලියන්න තියෙනවා ඔයාලට. රාත් වෑන් ජස්ටිට් එහෙම නැත්නම් මහාධිකරණය, සිවිල් රාත් එහෙම නැත්නම් සිවිල් උසාවිය, ලෑන්ඩ් රාත් ඉඩම් උසාවිය. ඊළඟට ලෑන්ඩ් රාත් නැත්නම් ඉඩම් උසාවිය. ලෑන්ඩ් රාත් කියලා ලියලා ආපහු ඉඩම් උසාවිය කියලා ලිව්වට වැඩක් නැහැ, එකම කරුණ. ඊළඟට පිස්කල් උසාවි, දිසාවේ උසාවි, ගම්පති උසාවි. තුන්වෙනි ප්‍රශ්නය ලන්දේසීන් අමතර ආදායම් ලබා ගැනීමට සිදු කළ ක්‍රියාමාර්ග 3ක් කෙටියෙන් පැහැදිලි කරන්න තියෙනවා. කරුණු 3 විතරක් කියාගෙන යන්නම්. කරුණු කිහිපයක් තියෙනවා. මුතුරාජ වෙල අස්වැද්දීමට කටයුතු කිරීම, ඊළඟට යෝධ වැව හා කන්තලේ වැව ආදී වූ වැව් ප්‍රතිසංස්කරණය කිරීම මගින් වී නිෂ්පාදනය වැඩි කිරීමට උත්සාහ කිරීම, ඊළඟට තව කරුණක් ගම්මිරිස්, එනසල්, කෝපි, මල්බෙරි, ඉන්ඩිගෝ ආදී වගාවන් දියුණු කිරීම, ඊළඟට රෙදි විවීම, රෙදි සායම් කිරීම, උළු ගඩොල් වැනි කර්මාන්ත දියුණු කිරීම. ඊළඟට තව කරුණක් විදිහට හැමිල්ටන් ඇල වැනි ඇල මාර්ග ඉදිකොට ඒවා භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගැනීම. ඊළඟට යාපන ප්‍රදේශයේ දුම්කල වගා කරවීම හා තල්ගස් කඳන් වශයෙන් අපනයනය කිරීම. ඔය වගේ කරුණු 3ක් අරගෙන කෙටියෙන් පැහැදිලි කරන්න තියෙන්නේ. ඊළඟ 4 වෙනි ප්‍රශ්නය බ්‍රිතාන්‍යයන්ගේ අවධානය ශ්‍රී ලංකාව කෙරෙහි යොමු වීමට බලපෑ හේතු 3ක් සඳහන් කරන්න. එක හේතුවක් තමයි ශ්‍රී ලංකාවේ පිහිටීමේ වැදගත්කම. තවත් හේතුවක් තමයි ත්‍රිකුණාමල වරායේ වැදගත්කම.
ඊළඟට වෙළඳ කටයුතු වලදී ශ්‍රී ලංකාවේ තිබූ වැදගත්කම. ඔය වගේ කරුණු තුනක් ලියන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේ කිස්තු වර්ෂ 1797 පෙරදිග ඉංග්‍රීසි වෙළඳ සමාගමේ පාලනයට එරෙහිව මුහුදු බඩ ප්‍රදේශවල ඇති වූ කැරැල්ලට බලපෑ හේතු දෙකක් දක්වන්න. හේතු රාශියක් තියෙනවා. ඉංග්‍රීසි වෙළඳ සමාගම නව බදු වර්ග කිහිපයක් පැනවීම. උදාහරණ විදිහට දීලා තියෙනවා පොල් ගස් බද්ද, ලුණු බද්ද, මාළු බද්ද, දුම්කොළ බද්ද. දෙවෙනි කරුණ විදිහට බදු එකතු කිරීමේ දේශීය නිලධාරීන් ඉවත් කොට මදුරාසියෙන් ගෙන්වන ලද අවමිල්දාර් නම් නිලධාරීන් යෙදවීම නිසා ජනතාව තුළ ඇති වූ විරෝධය. තවත් කරුණක් විදිහට සාම්ප්‍රදායිකව තිබූ භාණ්ඩ වලින් බදු ගෙවීම වෙනුවට මුදලින් බදු ගෙවීමට සිදුවීම හා මුදල් භාවිතය ප්‍රචලිත නොවූ නිසා ජනතාව ඉන් දැඩි පීඩාවට පත්වීම. ඔය කරුණු තුන ලියලා පොඩ්ඩක් විස්තර කරන්න අවශ්‍ය නැහැ. මුල් ප්‍රශ්න දෙක විස්තර කරන්න අවශ්‍ය නැහැ. තුන්වෙනි ප්‍රශ්නේ තමයි පොඩ්ඩක් විස්තර කරලා ලියන්න ඕනි. කරුණු තුන ලියුවන් ඇති. දෙවෙනි ප්‍රශ්නේ කිස්තු වර්ෂ 1797 පෙරදිග ඉංග්‍රීසි වෙළඳ සමාගමේ පාලනයට එරෙහිව මුහුදු බඩ ප්‍රදේශවල ඇති වූ කැරැල්ලට බලපෑ හේතු දෙකක් දක්වන්න. ඒ ප්‍රශ්න තමයි අපි කතා කරේ. එතකොට තුන්වෙනි ප්‍රශ්නයේ ඒ යටතේ කිස්තු වර්ෂ 1803 දී ඉංග්‍රීසීන් උඩරට ආක්‍රමණය කිරීමට හේතු වූ කරුණු දෙකක් සඳහන් කරන්න. කරුණු දෙකක් අහන ඔයාලගෙන් උඩරට වෙනම ස්වාධීන රාජ්‍යයක් පැවතීම ගැන ඉංග්‍රීසීන් නොසතුටට පත්වීම. ඊළඟ තවත් කරුණක් විදිහට ඉංග්‍රීසීන්ගේ පාලන ප්‍රදේශයේ සිටි ලාංකිකයන් පවා උඩරට පාලකයා තම රජු ලෙස සැලකීම. තවත් කරුණක් විදිහට පහත රට ඇතිවන ඉංග්‍රීසි විරෝධී කැරළි වලට උඩරට රජු උදව් දෙතැයි ඉංග්‍රීසීන් කල්පනා කිරීම. තවත් කරුණක් විදිහට ත්‍රිකුණාමලය හා කොළඹ අතර ගොඩබිමින් සබඳතා පැවැත්වීමේදී උඩරට රාජ්‍ය බාධකයක් වීම. තවත් කරුණක් විදිහට ලියන්න පුළුවන් බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව උඩරට රජු වංශවරුන්ගෙන් ආධාර ලබා ගනු ඇතැයි ඉංග්‍රීසීන් බියවීම. ඔය ආදී කරුණු පහෙන් කරුණු දෙකක් සඳහන් කරන්න තියෙන්නේ. එම ආක්‍රමණ අසාර්ථක වීමට බලපෑ හේතු තුනක් දක්වන්න. උඩරට ඉංග්‍රීසීන් ආක්‍රමණය කළත් එම ආක්‍රමණ අසාර්ථක වුණා. ඒ අසාර්ථක වීමට බලපෑ හේතු තමයි